අද 2026 පෙබරවාරි 1 ඉරිදා TSN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමුවන මම හෂී දිසානායක. මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. නවම්පුර 15ක පොහෝ දිනය අදයි. ගාල්ලේ මාරක රියානතුරක්. ප්‍රදේශ රැසකට සවස 2කින් පසුව වැසි. ඉන්ධන මිල රුපියල් 2කින් පහළට. ආර්ථික මධ්‍යස්ථාන සමාගම්කරණයට වෙළඳ ප්‍රජාවගෙන් දැඩි විරෝධයක්. රුපියල් කෝටි 5ක හෙරොයින් සමග බෙන්තොටින් පුද්ගලයන් දෙදෙනෙක් දැලේ. මන්ත්‍රී රියේ ගැටි 2ක් රෝහලට. මාරාන්තික නීපා වෛරසය ඉන්දියාවේ වේගයෙන් පැතිරේ. ට්‍රම්ප්ගේ පාලනයට එරෙහිව ඇමරිකාව පුරා විරෝධතා. දෙවන 2020 සටන අද පල්ලකැලේදී. නවම්පුර 15ක පොහෝ දිනය අදයි. 2026 වසරේ නවම්පුර 15ක පොහෝ දිනය අදට යෙදී තිබේ. බුද්ධ ශාසනයේ සුවිශේෂී සංසිද්ධීන් රැසකට මුල් වූ නවම් පොහොය ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ඉමහත් ශාසනික අභිමානයක් ගෙන දෙන දිනයකි. බෞද්ධ ඉතිහාසයට අනුව අදවැනි දිනක සිදු වූ ප්‍රධාන ශාසනික සිදුවීම් කිහිපයක් මෙසේ. සැරියුත් මහරහතන් වහන්සේට දකුණත් සව් තනතුරද මුගලන් මහරහතන් වහන්සේට වමත් සව් තනතුරද පිරිනමමින් ශාසනයේ අගසව් තනතුර පිරිනැමීම අදවන් දිනක සිදු වී තිබේ. සංඝරත්නය විනය නීති පද්ධතියකට අනුව හැඩගැස්වීමට පෙර බුදුරජාණන් වහන්සේ විසින් රහතන් වහන්සේලා 1259කගේ සහභාගීත්වයෙන් ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලද්දේද අදවැනි දිනකය. අද දිනයේ නවම් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථාන රැසක විශේෂ පින්කම් සංවිධානය කර ඇත. ගාල්ලේ මාරක රියානතුරක්. ගාල්ල ප්‍රදේශයේ නිවසක් තුළ නවතා තිබූ මෝටර් රථයක් ගමන් ආරම්භ කිරීමට උත්සාහ කිරීමේදී සිදු වූ අසාමාන්‍ය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ඊයේ වාර්තා විය. ඊයේ දහවල් කාලයේදී අදාළ පුද්ගලයා සිය මෝටර් රථය ගමනක් යාම සඳහා පනගන්වා ඉදිරියට ගැනීමට උත්සාහ කර ඇත. එහිදී රියදුරට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වී අධික වේගයෙන් ගොස් අසල තිබූ තාප්පයක ගැටී ඇත. ගැටීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු වහාම කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළද ප්‍රතිකාර ලැබමින් සිටියදී ඔහු මිය ගොස් තිබේ. ප්‍රදේශ රැසකට සවස 2කින් පසුව වැසි. උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2කින් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. ඉන්ධන මිල රුපියල් 2කින් පහළට. මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව යමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කර ඇත. මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 277 දක්වාද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 292 දක්වාද අඩු කර ඇත. ලංකා සුපිරි ඩීසල්, ලංකා භූමි තෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් යන ඉන්ධනවල මිල ගණන් වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි. ආර්ථික මධ්‍යස්ථාන සමාගම්කරණයට වෙළඳ ප්‍රජාවගෙන් දැඩි විරෝධයක්. දිවයිනේ ප්‍රධාන පෙළේ ආර්ථික මධ්‍යස්ථාන 5ක් රාජ්‍ය පරිපාලන ව්‍යුහයෙන් ඉවත් කර වෙනමම පෞද්ගලික සමාගමක් යටතට පැවරීමට රජය ගෙන ඇති තීරණයට වෙළඳ ප්‍රජාව සිය දැඩි විරෝධය පළ කර තිබේ.
ඊයේ පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉදිරියේම වෙළඳුන් මෙම ස්ථාවරය ප්‍රකාශ කර තිබේ. ආර්ථික මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නවීන වෙළඳ උපාය මාර්ග හඳුන්වා දීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. රුපියල් කෝටි 5ක හෙරොයින් සමග බෙන්තොටින් පුද්ගලයන් දෙදෙනෙක් දැලේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අලුයම සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම මත්ද්‍රව්‍ය ජාලයන් මර්ධනය කිරීමේ මෙහෙයුම් වලට සමගාමීව සිදු කළ තවත් සාර්ථක මෙහෙයුමක් ලෙස සැලකේ. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 105ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් බෙන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 47 45 අතර පසුවන පුද්ගලයන් දෙදෙනෙකි. මන්ත්‍රීරියේ ගැටි දෙකක් රෝහලට. ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් සීදරන් මහතා ගමන්ගත් වෑන් රථය යාපනයේදී අතුරු පැදියක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. වාර්තා වන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මන්ත්‍රීවරයා ගමන්ගත් වෑන් රථය සහ මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. තුවාල ලැබුවන් වහාම අසල පිහිටි චාව කච්චේරි රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මාරාන්තික නීපා වෛරසය ඉන්දියාවේ වේගයෙන් පැතිරේ. ඉන්දියාවේ බටහිර බෙන්ගාලය කේන්ද්‍ර කර ගනිමින් නීපා වෛරසය යළිත් හිස ඔසවා ඇති බව ජාත්‍යන්තර සෞඛ්‍ය වාර්තා තහවුරු කරයි. මෙම වෛරසය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අතිශය අවදානම් ගණයට ඇතුළත් කර ඇති අතර එහි මාරාන්තික ස්වභාවය හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් රැසක සිය ගුවන් තොටුපළවල ආරක්ෂාව තර කර තිබේ. බටහිර බෙන්ගාලයෙන් වාර්තා වන නවතම තොරතුරු වලට අනුව තත්ත්වය බරපතල වෙමින් පවතී. රෝගීන්ට ප්‍රතිකාර කළ සෞඛ්‍ය සේවකයින් 5 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ පසුවේ. ආසාදිතයන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් 110 දෙනෙකු මේ වන විට හුදකලා කර ඇති බව වාර්තා වේ. තායිලන්තය, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවල් ඉන්දියාවේ සිට පැමිණෙන මගීන් සඳහා විශේෂ තාපරූප පරීක්ෂණ ආරම්භ කර ඇත. ට්‍රම්ප්ගේ පාලනයට එරෙහිව ඇමරිකාව පුරා විරෝධතා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමික ප්‍රතිපත්ති සහ පිටුවහල් කිරීමේ වැඩපිළිවෙලට එරෙහිව ඇමරිකාව පුරා පෙර නොවූ විරු මට්ටමේ ජාතික වැඩවර්ජනයක් සහ විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබේ. අද වන විට ඇමරිකාවේ ප්‍රධාන නගර රැසක ජනජීවිත අඩාල වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම වැඩවර්ජනය හුදෙක් වීති බැස සිදු කරන විරෝධතාවක් පමණක් නොව රටේ ආර්ථිකයට බලපෑම් එල්ල කරන ක්‍රියාමාර්ගයක් බවට පත්ව ඇත. දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් සහ ඔවුන්ට සහාය දක්වන පුරවැසියන් රැකියා සඳහා වාර්තා කිරීමෙන් වැළකී සිටී. විශේෂයෙන්ම ආහාර සැපයුම්, ඉදිකිරීම් සහ සේවා අංශවලට මෙයින් දැඩි බලපෑම් එල්ල වී ඇත. සිසුන් දහස් ගණනක් පාසල් සහ විශ්වවිද්‍යාලවලින් බැහැරව විරෝධතා පාගමන් වලට එක්ව සිටී. දෙවන 2020 සටන අද පල්ලේ කැලේදී සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක දෙවන 2020 ක්‍රිකට් තරගය අද පස්වරුවේ මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. පළමු තරගයෙන් එංගලන්තයේ ලැබූ ජයග්‍රහණය සමග ශ්‍රී ලංකාවට අද තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වී තිබේ. තරග 3කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය පෙරමුණේ පසුවේ. ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරෙන් පසු මෙතෙක් එංගලන්තයට එරෙහිව පූර්ණ 2020 තරගාවලි ජයක්
වාර්තා කර නොමැත. අද තරඟය පරාජය වුවහොත් එම වසර 12ක දීර්ඝ ඉතිහාසය වෙනස් කිරීමට ඇති අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වනු ඇත. එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හැරි බෲක් විසින් දරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ලබයි.